අයිබෝන් සියලුම දෙනාට අද මේ වීඩියෝ එක කරන එකේ බලාපොරොත්තුව තමයි මේ වන විට ලංකාවේ බහුතරයක් දෙනා තමන්ගේ අමාරුවෙන් හම්බ කරගත්තු මුදල් වියදම් කරගන්න වියදම් කියන්නේ විනාශ කරගන්න දෙයකට යොමු වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අනිත් අයවත් මේකෙන් තමන්ගේ ගෙදර කෙනෙක් හරි පවුලේ කෙනෙක් හරි තමන්ගේ යාළුවෙක් හරි මේවට යොමු වෙලා ඉන්නවා නම් ඒවයින් බේරගන්න අනිත් අයවත් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන එක තමයි ප්‍රධාන අරමුණ. ඉතින් මේ අපි මේ කතා කරන්නේ මේ මොකක්ද කියලා බලමු. මේක ඇවිල්ලා ඔන්ලයින් දැන් ඉස්සර කාලේ මේ අපේ මිනිස්සු සූදු කරන්න ගියේ මේ එක බෝරුපලකට එක්ක රේස් බුකියට. දැන් රේස් බුකිය අද කාලේ මේ ඔන්ලයින් තමන්ගේ ෆෝන් එකටම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ සූදු කරන එක ෆෝන් එකෙන්ම කරන්න පුළුවන්. ඔන්ලයින් පේමන්ට් එක කරලා ඉවරලා ඒ තමන්ගේ සල්ලි වලින් සූදු කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ අපි කතා කරන ක්‍රමේ මේ ක්‍රමවේදය. ඉතින් මේ මෙතනදී එක එක જાතිය සයිට්ස් තියෙනවා. bets.com ඊළඟට ගත්තාම mailbet 1xbet ඔය වගේ කියලා සයිට් තියෙනවා. ඔය ඔක්කොම මැච් එකක් යන වෙලාවට ටීවී එකේ ඇඩ් කරනවත් එක්ක ඒක නිසා හිතන්න පුළුවන් සමහර විට රජයේ දැනුවත් වීමක් ඇතුව තමයි මේවා කරන වෙත්තේ. ඉතින් මේ ඔක්කොම සයිට් වලදී කරන්නේ මේ සූදුව ඒ කියන්නේ ඔට්ටු දැමීම තමයි. ඉතින් මේක ඔට්ටු මැච් වලටත් ඔට්ටු දාන වෙලාවල් තියෙනවා. ඊළඟට මේ සත්තුන්ටත් ඔට්ටු දාන්න පුළුවන්. අපි කියන්නේ අස්ව රේස් වලට එහෙම ඔට්ටු දාන්න පුළුවන්. ඊළඟට ගත්තාම පොඩි ඔන්ලයින් ගේම් තියෙනවා. ඒවටත් ඔට්ටු දාලා ඒවයිනොත් ගැනීම පෙරදීම තීරණය කරනවා. ඉතින් මේ ඔක්කොම සූදු තමයි. ඉතින් මේක ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඉතින් අර තමන්ගේ මේක ඇවිල්ලා මේකට කිසි තරාතිරමක් නැහැ. මේක ඕනම තරාතිරමක අය කරනවා මට හම්බෙලා තියෙනවා. මේ එහෙම කිව්වේ දුප්පත් කෙනෙක් වෙන්න පුළුවන්, පොහොසත් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි උගත් කෙනෙක්, නුගත් කෙනෙක්. ඔය හැම තරාතිරමකම අය මට හම්බෙලා තියෙනවා. තමන්ගේ සල්ලි නැති නාස්ති කරගත්තු අය මේ සූදු හරහා ඒත් අදටත් සමහරු ඒවෙන් පාඩමක් ඉගෙනගෙන නැහැ. ඒවට යොමු වෙලා වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඔයගොල්ලන්ගේ පවුලේ කෙනෙක් මෙහෙම දෙයකට යොමු වෙලා කියලා දැනෙනවා නම් අඩුම ගානේ හම්බ කරන සල්ලි වලට වෙච්ච දෙයක් නැත්තම් කෙනෙක් සමහර වෙලාවට තමන් යම් ප්‍රමාණයක් හම්බ කරනවා වෙන්න පුළුවන්. ඒ හම්බ කරන සල්ලි කොහේ ගියාද නැති වෙන්න පුළුවන්. එතකොට සමහර විට ඒක නම් මෙන්න මේ දේවල් වලට යොමු වෙලා වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ගේ ෆෝන් එක, මොබයිල් ෆෝන් එක අරගෙන ඉවරලා පොඩ්ඩක් චෙක් කරලා බැලුවොත් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් දන්න කෙනෙක්ට කියලා බලවන්න පුළුවන්. මේ බල ඉවරලා මෙහෙම දෙයකට යොමු වෙලාද කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඒගොල්ලන්ට අවවාද කළා එක්කෝ මේක මේ අබ්බැහියක්, මේක විශේෂයෙන්ම මේක ලොකු අබ්බැහියක්, කුඩු ගැහුවා වගේ ලොකු අබ්බැහියක්. මේක නවත්තන්න හරි අමාරුයි. එහෙමත් නැත්නම් මානසික වෛද්‍යවරයෙක් හම්බෙලා හරි මේ අබ්බැහි වීම නවත්ත ගන්න වෙනවා. නැත්නම් ලොකු මුදලක් වියදම් කරගෙන සූදුව කරගෙන යනවා. ඉතින් ඔයගොල්ලෝ කවුරුත් දන්න සූදු කියන්නේ ගැළපෙන දෙයක් නෙවෙයි මේක. ඉතින් මේක විශේෂයෙන්ම ඇවිල්ලා මේ තරුණ ප්‍රජාව අතරේ තියෙනවා. සමහර වෙලාවට පාසල් යන ළමයි අතරෙත් මේක තියෙන දැනුවත් වීම තියෙනවා. ඉතින් ඒගොල්ලොත් කරනවා වෙන්න පුළුවන්. ඒ අතරේ ගත්තාම ස්මාර්ට් ෆෝන් එකක් තියෙන ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ පොඩ්ඩක් ස්මාර්ට් ෆෝන් එකක් අතේ තියෙන කෙනෙක් අය ගැන ඉතින් පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න මේ සම්බන්ධයෙන්. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ කාරණාවලදී පොඩ්ඩක් සැලකිල්ලෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඉතින් ඒකම මේ වැඩේ කරගෙන යන අය සමහර විට මේ මම කියනකොට කියයි නෑ එහෙම නෙවෙයි අපි මේක මේ දිනනවා එහෙම කියලා Tamanට හිතෙන්න පුළුවන්. මේ ඔක්කොම කම්පියුටර් සිස්ටම් එකක් තියෙන. ඉතින් ෆෝන් එකෙන් කරනවා කියන්නේ කම්පියුටර් සිස්ටම් එකක්. ඉතින් කම්පියුටර් සිස්ටම් එකකදී කවදාවත් ඔයගොල්ලෝ දිනවලා ඒ කම්පැනි පරාද වෙන්න මේවා හදන්නේ නැහැ. කම්පියුටර් සිස්ටම් එකක් හදන කෙනා. ඉතින් ඔයගොල්ලෝ ඒක දැනගන්න, ඒක තේරුම් අරගෙන පුළුවන් නම් මේකෙන් මිදෙන්න. එහෙම නැති වුණොත් ලොකු විනාශයකට තමයිපත් වෙන්නේ. මෙතනදී ප්‍රධාන මේ සෙවුදුවට යොමු වෙන ප්‍රධානම හේතුව ඉක්මනින් සල්ලි හැවීම. එහෙම ඉක්මනින් සල්ලි හොයන ක්‍රම ලෝකේ නැහැ. ඔය වගේම තමයි ඉක්මනින් සල්ලි හොයන්න ගිහිල්ලා අර පිරමීඩ වල. ඔයගොල්ලන්ට මතක ඇති ළඟදිම වෙච්ච හොඳ මේක OnMax එක. OnMax DT කියන සමාගම මේ වගේ ලොකු මුදල් වංචාවක් කළා. ඒ සමාගමේ ඒ ලොක්කො ටික ගන්න වෙන රටවල් වලට. ඉතින් ඒ වගේම එකක් තමයි මේකත්. ඉතින් ඒ වගේම කිව්වට මේක යම් නීත්‍යානුකූල පැත්තක් තියෙනවා. ඔයගොල්ලෝගේ කැමැත්තෙන් ඔයගොල්ලෝගේ සල්ලි යොදවන්නේ. ඒ නිසා මේ ගැන කල්පනා වෙන්න, කල්පනාවෙන් වැඩ කරන්න. ඔයගොල්ලෝ
ඔයගොල්ලෝගේ කෙනෙක් ගන්න කෙනෙක් මේකට යොමු වෙලා ඉන්නවා නම් ඒකෙන් මුදව ගන්න. ඒ වගේම තමයි ඉතින් තමන්ගේ අතට හම්බ වෙන මුදල් කළමනාකරණය කරගන්න බලන්න. අපිත් අපේ පැත්තෙන් ඉදිරියට මූල්‍ය කළමනාකරණය ගැන වීඩියෝ සීරීස් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට කැමැත්තක් තියෙනවා නම් just කියලා අපිට කමෙන්ට් එකක් දාන්න. එතකොට අපිට දැනගන්න පුළුවන් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අය ඉන්නවා කියලා. එහෙම වුණොත් අපිට ඉක්මනට මේ වීඩියෝ සීරීස් එකක් ගේන්න පුළුවන්. ඉතින් හොඳයි මෙන්න මේ ටික තමයි ඔයගොල්ලන්ට දැනුවත් කරන්න ඕන උනේ. විශේෂයෙන් මොන හරි කාරණා තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අපි ඒවට උත්තර දෙන්න. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. සුබ දවසක්.